හරි පැස්කල් හඳුන්වන අප ඊළඟ ටොපික් එක විදිහට මම පැස්කල් හඳුන්වන තෝරගත්තා අයිඩෙන්ටිෆයර්ස්. ඒතකොට අයිඩෙන්ටිෆයර්ස් වලදී අපිට අයිඩෙන්ටිෆයර් එකක් කියන්නේ මොකක්ද කියලා කිව්වොත් ඔයාලට මතකද අපි වේරියබල් හැදුවා මෙන්න මෙහෙම x කියලා දාලා මෙතනින් data type එක integer ඔන්න ඔහම ලීවේ. හරි. එතකොට මෙන්න මෙතන වේරියබල් name එක ඇවිල්ලා හඳුන්වන යා. එතකොට ළමයි මෙන්න මේකට වේරියබල් නේම් එක දෙනකොට අපිට සැලකිලිමත් වෙන්න ඕනේ දේවල් කිහිපයක් තියෙනවා. එකක් තමයි මේක විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන් සිම්පල් ලේවල ඉඳන් Z වලට එනකන් ඕනෙම කැරක්ටර් එකක් කිසිම අවුලක් නැහැ. කැපිටල් ලේවල ඉඳන් Z වලට එනකන් ඕනෙම කැරක්ටර් එකක් පාවිච්චි කරන්න පුළුවන් කිසිම අවුලක් නැහැ. බිංදුවේ ඉඳන් 9ට එනකන් ඕනෙම කැරක්ටර් එකක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි පළවෙනි කැරක්ටර් එක විදිහට ඒ කියන්නේ නම් 1 කියන එක ඕකේ. හැබැයි 1 නම් මෙන්න මේ වගේ එකක් නම් වැලිඩ් වෙන්නේ නැහැ. මොකද පළවෙනි අනුලක්ෂණය පළවෙනි කැරක්ටර් එක විදිහට නම්බර් එකක් තියෙන්න බෑ පැස්කල් වලදී. මේක අවුලක් නැහැ. ඒ වගේම අන්ඩර්ස්කෝර් එක පාවිච්චි කරන්න පුළුවන්. නම්බර් 1 කියන එක ඕකේ. මේක ඕකේ. හැබැයි යටිර වෙනුවට මෙන්න මේ අර ඍණ ලකුණ මයිනස් මාක් එක පාවිච්චි කරන්න බෑ. මේක වලංගු නැහැ. ඒ වගේම ඇවිරුණු පද පාවිච්චි කරන්න බෑ. දැන් හිතන්නකෝ var කියන එක වේරියබල් හදන්න ගන්නවා. එතකොට වා කියන එක ගන්න බෑ. ඕන්න අපිට වා1 ඔන්න ඔය වගේ ඒක වෙනස් කරලා පාවිච්චි කරන්න පුළුවන්. මේක ගන්න බෑ. හැබැයි මේක ගන්න පුළුවන්. හරිද? ඇවිරුණු පදය ගන්න බෑ. ඒක චුට්ටක් හරි වෙනස් කරලා තමයි ගන්න ඕනේ. ඊට අමතරව කියනවා නම් පැස්කල් වලදී පාවිච්චි කරන්න පුළුවන් විශේෂ අනුලක්ෂණයකට තියෙන්නේ අන්ඩර්ස්කෝර් එක විතරයි. ඒ රෙන්න වෙනත් ස්පෙෂල් කැරක්ටර්ස් පාවිච්චි කරන්න බෑ. විශේෂ අනුලක්ෂණ we don't do that here. අපි ඒවා මෙහෙ කරන්නේ නැහැ. කියන්නේ හැෂ් ලකුණු වගේ දාලා හැෂ් name name නැත්තම් name ඩොලර් ඔය වගේ විශේෂ සලකුණු එකක්වත් දාන්න බෑ. මේවා තමයි හඳුන්වන නීති. ඒතකොට වලංගු හඳුන්වනයක් වන්නේ කොහොමද කියලා ප්‍රශ්න අහන්න පුළුවන් අපි පාස් පේපර්ස් ප්‍රශ්න කතා කරද්දී ඒ ගැන කතා කරමු. බලමු එක ප්‍රශ්නයක් හොයාගන්න හම්බෙයිද කියලා. හරි. ඒ ගැන වාර විභාගවල ගොඩක් අහලා තිබ්බා. මට පාස් පේපර් ප්‍රශ්නයක් හොයාගන්න බැරි වුණා. එතකොට ඔන්න ඔය වගේ ප්‍රශ්නයක් දීලා අහන්න පුළුවන්. හරි. එතකොට මේ වීඩියෝ එකේ ප්‍රධාන අරමුණ වෙන්නේ අයිඩෙන්ටිෆයර්ස් කතා කරන එක නෙවෙයි. මේක මට අමතක වෙච්ච කොටසක්. ඒ නිසා ඔන්න අයිඩෙන්ටිෆයර්ස් මේකේ කතා කරා. ඊට පස්සේ මම යනවා කතා කරන්න කේස් ප්‍රකාශන ගැන. හරි. මොකද කේස් ප්‍රකාශන වලටත් මම කලින් වීඩියෝ එකක් හැදුවා. ඒකටත් අර සවුන්ඩ් අවුල් ඇවිත් තිබ්බා. මම දැන් ඒකට අලුත් වීඩියෝ එකක් හදලා දාන්නයි හදන්නේ. හරිද? එතකොට ඔයගොල්ලෝ වීඩියෝ එක නවත්තලා මෙන්න මේක ලියා ගන්න. ලියාගෙන ඉවර වෙලා ඊට පස්සේ ප්ලේ කරන්න. හරි. කේස් ප්‍රකාශන ගැන පැහැදිලි කරද්දී කේස් ප්‍රකාශන අවශ්‍ය වෙන්නේ කලින් වීඩියෝ එක අපි කතා කරපු nested if එහෙම නැත්නම් නීඩිත if එහෙම නැත්නම් බහුකොන්දේසි සහිත තේරීම නැත්නම් මල්ටිපල් කන්ඩිෂන්ස් වලදී ඒ ලියවෙන කෝඩ් එක ටිකක් සරල කරලා ලියන්න පුළුවන් ක්‍රමවේදයක් තමයි කේස් ප්‍රකාශන වලදී සිද්ධ වෙන්නේ. ඒතර මෙතනදී අපිට සිද්ධ වෙනවා වේරියබල් එකක් හදාගෙන ඒ වේරියබල් එකේ අගේ විචලනය වෙන්නේ කොහොමද? අන්නේ අදාළ විචලනයන්ට අදාළව යම් කාර්යයක් කරන්න ඕන නම් අපිට කේස් ප්‍රකාශන පාවිච්චි කරන්න පුළුවන්. හරි. මම ඔක කෝඩ් එකකින්ම පැහැදිලි කරන්නම්කෝ. එතකොට මේකට අපිට අවශ්‍ය වෙනවා දැන් 35ට වඩා ලකුණු අඩුයි කියන්නේ 0.34ත් අතර ලකුණු පරාසය. එතකොට 55ට වඩා අඩුයි කියන්නේ මෙතනදී 35ත් 54ත් අතර ලකුණු පරාසය. 65ට වඩා අඩුයි කියන්නේ 54ත් 65ත් අතර 55ත් 64ත් අතර ලකුණු පරාසය. 65ත් මෙතනදී කියන විදිහ 65ත් 74ත් අතර ලකුණු පරාසය. එතකොට මේකට එන්නේ මේ
මේ පරාසය නැත්තම් මෙන්න මේ ප්‍රකාශනය දෙන්න. එතකොට ඕන්න අපිට 75යි 100යි කියලා දෙන්න පුළුවන්. මොකද ලකුණු 0.100ත් අතර ලකුණු ඇතුළත් කරනවා කියලා අපි හිතුවොත් මේක දෙන්න පුළුවන් මේකේ ඩිෆෝල්ට් ස්ටේට්මන්ට් එක විදියට. හරි. එතකොට අපි බලමු එක කෝඩ් එකක් ලියලා. හරි. දැන් ඔයාලට පේනවා නම් මේකෙදි m කියලා වේරියබල් එකක් තියෙනවා. එතකොට මෙන්න මේ m කියන වේරියබල් එකේ නම එතකොට මේ ප්‍රෝග්‍රෑම් එකේ නම කියන ඒවා හඳුන්වන අපි අර කලින් කතා කරපු හඳුන්වන නීති වලට අනුව හදපුවා. එතකොට මෙතනදී රයිට් එකක් වදිනවා ඉන්පුට් මාක්ස් කියලා. ඊට පස්සේ ලකුණ රීඩ් කරගෙන රීඩ් කරන්නේ m වේරියබල් එකට. ඊට පස්සේ රීඩ් වෙන m වේරියබල් එකේ ගබඩා වෙන අසයින් වෙන වැලියු එක මෙන්න මෙතනදී මොන පරාසයේද තියෙන්නේ. මේ පරාසය නැත්තම් මෙන්න මේ ප්‍රකාශනයේ ක්‍රියාත්මක වෙනවා. මේ අදාළ පරාසයක තියෙනවා නම් f දෙස්ද c ද b ද කියලා අවුට්පුට් එනවා. ඊට පස්සේ ප්‍රෝග්‍රෑම් එක එන්න වෙනවා. හරි. අපි ලකුණක් දීලා බලමු. අපි දෙමු බලන්න ලකුණු විදියට 69ක් b එකක් කියලා කියනවා. අපි ලකුණු දීලා බලමු 80ක් a එකක් කියලා කියනවා. එතකොට මෙන්න මෙහෙම තමයි Pascal ප්‍රෝග්‍රෑම් එකේ වැඩේ වෙන්නේ. එතකොට බලන්නකෝ දැන් මෙන්න මේ ප්‍රෝග්‍රෑම් එකේ විදිහට අපිට මේ වැඩේ කරගන්න පුළුවන් පේලියන්නේ 18යි. හරිද? එතකොට මේකම අපි බලමු if then else දාලා මේ වැඩේ කරන්න ගියොත් කොහොමද එන්නේ කියලා. මේ වැඩේ if then else දාලා කරන විදිය අපි අපේ channel එකේ කතා කරනවා වීඩියෝ එක. ඒක බලන්න එක් ගැන නැවත කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. අපේ Pascal වීඩියෝ සීරීස් එකේ nested if මෙන්න මේ වීඩියෝ එකේ අපි ඔන්න ඔය කෝඩ් එක ගැන මේ බලන්න මේ කෝඩ් එක ලියලා තියෙනවා. මෙතන පේලි 20 ගාණක් ලියවිලා තියෙනවා. එතකොට ඒක ලියන විදිය තේරෙන්නේ නැත්නම් මේ වීඩියෝ එක බලන්න. මේක ඇවිල්ලා Pascal වල 7 වෙනි වීඩියෝ එක. එතකොට දැන් මේ අපි රෙකෝඩ් කරන්නේ 8 හෝ 9 මං හිතන්නේ පිළිවෙල අනුව බලලා දාන්නේ ටික. හරි. ඔයාලා දැක්කනේ ඒක nested if වලින් ලියන්න ගියානම් කොච්චර පේලි ප්‍රමාණයක් එනවද කියලා. එතකොට දැන් ඔයාලට පුළුවන් දැන් මේකේ ගැලීම් සටහන තියෙනවා. ඊට පස්සේ Pascal කෝඩ් එක තියෙනවා. එතකොට ගැලීම් සටහනයි Pascal කෝඩ් එක හරි. දැන් අපිට තියෙන්නේ සූඩෝ කෝඩ් එක ලියා ගන්න. එතකොට සූඩෝ කෝඩ් එක ලියනකොට අපිට කේස් වලින් ලියනවට වඩා අපිට මෙන්න මේ මල්ටිපල් if then else දාලම ලියා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේක ලියන්න ඕනේ අර if then else ගොඩක් විදියට. හරිද? එතකොට මේකේ සූඩෝ කෝඩ් එක අපිට ලියන විදිය අපි අර කලින් වීඩියෝ එකේ කතා කරනවා. ඒක බලලා තමා මේ වීඩියෝ එකට එන්න ඕනේ. එතකොට එතන ලියලා ඇති ඒ කෝඩ් එකම තමයි සූඩෝ කෝඩ් එක විදියට මෙතෙන්ට ඇඩ් වෙන්න ඕනේ. වෙන විශේෂයක් නැහැ. මේකේ මොකක් හරි ගැටලුවක් තිබ්බොත් කමෙන්ට් එකක් දාන්න. අපි ඊළඟ වීඩියෝ එකේදී ඒ ගැන කතා කරමු. තව දෙයක් මට කියන්න බැරි වුණා මෙතන මේ කේස් ප්‍රකාශනවල සින්ටැක්ස් එක. හරිද? සින්ටැක්ස් එක මට දෙන්න බැරි වුණා. ඒකේ සින්ටැක්ස් එක මම ඔයාලට දෙන්නම් කේස් වල. එතකොට කේස් වෙන සින්ටැක්ස් එක හොඳේ. අපිට වේරියබල් එකක් ඕනේ කේස්. එතකොට මෙන්න මෙතන වේරියබල් එක එන්න ඕනේ. මෙතන අදාළ වේරියබල් එක. කේස් වේරියබල් ඊට පස්සේ මෙන්න මෙතෙන් එනවා of කියලා එනවා. එතකොට මෙන්න මෙතෙන් එනවා case 1 case 2 case 3 and case n. ඊට පස්සේ මේගොල්ලෝ දෙරිතකින් වෙන් වෙනවා. මෙන්න මෙතෙන් එනවා ප්‍රකාශනය. statement 1 එක statement 2 එක statement 3 එක statement 4 එක. එතකොට මෙතනින් else එකක් දාන්න පුළුවන්. else එකක් දාලා මෙන්න මේ අවකාශයේ
මෙන්න මේ සිද්ධි අවකාශය කියන්නේ 1 වල ඉඳන් n වලට එනකන් තියෙන අවකාශයේ වැඩ කරන්නේ නැති මොකක් හරි ප්‍රකාශනයක් තිබ්බොත් ඒක මෙන්න මෙහෙම දාන්න පුළුවන්. කේස් කියලා නෙමෙයි ස්ටේට්මන්ට් n ධන එක වගේ අපි දාමු. හරි. එතකොට මෙතනදී මේ කේස් එක විදිහට අපිට තියෙන්න පුළුවන් දේවල් කිහිපයක් තියෙනවා. මෙන්න මෙතන මේ කේස් එකක් විදිහට තියෙන්න පුළුවන් දේවල් කිහිපයක් තියෙනවා. එකක් තමයි මෙතන ඔයාලට ඉන්ටර්ෆේස් එක පේන්නේ නැහැ නේ. ඔයා පැස්කල් කෝඩ් එක ලියලා ඉවර වෙලා පැස්කල් කෝඩ් එක ලියලා ඉවර වෙලා මේක බලන්න. කියන්නේ පැස්කල් කෝඩ් එක ලියලා ඉවර වෙන්න මම පැස්කල් කෝඩ් එක හයිඩ් කරන්න යන්නේ ටිකට. හරි. එතකොට මෙන්න මෙතන මේ කේස් එක වෙනුවට අපිට දාන්න පුළුවන් දේවල් දෙකක් තියෙනවා. මෙන්න මේ තරුව වෙනුවට අපිට දාන්න පුළුවන් එකක් තමයි මෙන්න මේ වගේ රේන්ජ් එකක් දෙන්න පුළුවන්. නැත්තම් මොකක් හරි තනි අගයක් නැත්තම් 4 5 6 තිබ්බොත් මෙන්න මේක කරන්න. එක තිබ්බොත් මෙන්න මේක කරන්න. මෙන්න මේ වගේ දෙන්න පුළුවන්. ඒතකොට මෙතන තියෙන අගය පරාසයක් තනි අගයක් අගයන් කිහිපයක්. multiple values single value and value range එක දෙන්න පුළුවන්. හරිද? එතකොට දැන් අපි මෙතන ලකුණු හැදෙන විදිහ කතා කරන්නේ. එතකොට ඔයාට මම දෙන චැලෙන්ජ් එක තමයි ඔයා හදන්න ඕනේ ප්‍රෝග්‍රෑම් එකක් මෙන්න මේ විදිහට. ටෙම්පරේචර් එක 0.25යි අතරේ නම් කියන්න ඕනේ මෙහෙම දෙන්නම්කෝ. එහෙම කියන්නේ නැතුව මම කියන්නම් මෙහෙම. මෙන්න තියෙනවා ටෙම්පරේචර් ලයින් එක. එතකොට මේකේ බිංදුව අඩුම කියලා හිතමු. 0.20යි අතරේ නම් අයිස් නැත්තම් කෝල්ඩ් 20යි 30යි අතරේ නම් වෝම්. ඊට පස්සේ 60යි 30යි අතරේ නම් හොට්. මෙන්න මේ විදිහට අවුට්පුට් කරන්න කේස් ප්‍රකාශනයකින් කෝඩ් එකක් ලියලා ඒක කමෙන්ට් කරන්න. ඒ වගේම ගැලීම් සටහනත් ඕගොල්ලෝ අඳින්න ඕනේ. හරිද? මේක කරලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මේකේ නෝට් එක මම දාලා තියන්නම් කේස් ප්‍රකාශනවල මෙන්න අදාළ සින්ටැක්ස් එක. එතකොට මේකත් ලියා ගන්න. මෙතන තමයි අදාළ වේරියබල් එක තියෙන්නේ. විචල්්‍යය. හරි. එතකොට තව වීඩියෝස් 3යි හදන්න තියෙන්නේ. මම ඒ ටික හෙට රෑවත් හදනවා. එතකොට ළමයි ඒ විදිහට කරගෙන යන්න. මේක බලන්න. බලලා වැඩේ කරගන්න. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙනවා repeat until while loop පුනර්කරණ ටික තමයි අපිට කතා කරන්න තියෙන ප්‍රධාන වශයෙන්. මේක තමයි ඔයාලට හම්බෙන ඇක්ටිවිටි එක. එතකොට අද මම වීඩියෝ මේ while do එකට එනකන් හැදුවා මයික් එකේ අවුල නිසා මේ නැවත හදන්න උනේ. කවන්නේ දැන් මගේ එනර්ජි එක බෑලා තියෙන්නේ. හෙට රෑ වගේ හදලා මම අනිවාර්යෙන් දාන්නම්. මෙතෙන් එනකම් බලලා වැඩ ටික සම්පූර්ණ කරගන්නකෝ. එතකොට ඔයාලගේ ෂෝට් නෝට් එක හදන්නත් තියෙනවා. වැඩ ගොඩයි. හරි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඊළඟ වීඩියෝ එක while do වලට දාන්න. හරි. වීඩියෝ එක නවත්තලා ලියා ගන්න.